Hi යාළුවනේ. මේ මොකෝ නිකන් අවුලෙන් වගේ. ඒ මොකද? ඩාන්සින් ක්ලාස් ගියා ගොඩ කාලෙකින්. ඉදනවා ගානේකින්ද එක්සර්සයිස් ගොඩාක් කළා. අනේ. දැන් ඔයාලට අමාරුයි කිව්වනේ. එහෙනම් පින්නගමුද? මේ දැන් ඔයා දැන් අතන මුලදී හෙලෝ කිව්වා නේද? ඔව්. දැන් ඔය හෙලෝ කියන්නේ මොන වෙලාවට? හෙලෝ කියන්නේ ඉතින් යාළුවෙක් හම්බුනම නැත්තම් කෝල් එකක් ආවම වගේ. හරි අපි යාළුවා හම්බෙන එක පැත්තකින් තියලා කෝල් එක ගමු. දැන් කෝල් එකක් ඔයා හිතන්න ඔයාට කෝල් එකක් එනවා. ඒක ආන්සර් කරලා කතා කරන්න දීපින්න. දැන් ඔන්න කෝල් එකක් එනවා. ආන්සර් කරා. හෙලෝ. පොඩකින්. හයි. ඇයි දැන් ඔයා ෆෝන් එක ආන්සර් කරලා හෙලෝ කිව්වේ? හෙලෝ කිව්වේ ඉතින් අපි කෝල් එකක් ගත්තම සාමාන්‍යයෙන් හෙලෝ කියනවා. මෙහෙමනේ කියන්නේ හේතුවක් තියන්නත් එපායි. හේතුවක් නෑ ඉතින්. තියෙනවා. නිකන් හිතන්නේ ඇයි ඔයා හෙලෝ කියන්නේ? නිකන් හිතන්නේ දැයි මං හෙලෝ කියන්න ෆෝන් එක ආන්සර් කරාම කියලා. දැන් ඔයා කියද්දිම මටත් ඒක හිතුනේ. ඇයි ඇත්තටම අපි හෙලෝ කියන්නේ? හෙලෝ කියන්නේ ඔයා දන්නවද කවුද ෆෝන් එක හොයාගෙන හැදුවේ කියලා? ඔව් ෆෝන් එක හැදුවේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. හරිද? දැන් ග්‍රැහම් බෙල් මේක හැදුවාම එයා ෆෝන් එක අරගෙන මුලින්ම කෝල් කරලා තියෙන යාගේ යාළුවෙක්ට. යාළුවෙක්ට. හරිද? ඒ යාළුවාගේ නම තමයි හෙලෝ. හරිද? ඉතින් ග්‍රෑන්ඩ් බෙල් ෆෝන් එක කෝල් එක අරගෙන හෙලෝ කියලා කතා කරපු එක තමයි දැන් මේ ඔයා අනිත් අයටත් කෝල් කරාම හෙලෝ කියලා කියන්නේ. ඒතකොට දැන් අපි මෙච්චර කාලෙකට පැගල තියෙන හෙලෝ ලටද? ඒක තමයි කියන්නේ. මේ දැන් එහෙනම් අපි පුංචි යාළුවන්ටත් හෙලෝ කියලාම අපි වන්ටුවන් පුංචි හපන් පටන් ගමු නේද? හරි. එහෙනම් මේ වන්ටුවන් පුංචි හපන්නු. තීනු මට මෙතන ඉද්දී ලයන් කිං මතක් වෙනවා. ලයන් කිං? අර ෆිල්ම් එක ලයන් කිං. ලයන් කිං? අපෝ ඒකවත් දන්නේ නැද්ද? නෑ දන්නේ නැහැ. අර ලයන් කිං ෆිල්ම් එක මම ෆිල්ම්ස් බලන්නේ නැහැ. ෆිල්ම්ස් බලන්නේ නැති නේද? අක්ෂර ජනප්‍රිය වෙච්ච ලයන් කිං. අපෝ වැඩක් නැහැ අනේ. මොකද්ද ඔච්චරටම ගිය ලයන් කිං? ලයන් කිං කියන්නේ ලයන් කිං ෆිල්ම් එක. හරි ඒක අපි දෙන වෙනම දවසක බලමුකෝ. මේ ඔයා දන්නවද අපි අතරේ කිං කෙනෙක් ඉන්නවා කියලා? අපේ තරුණ මල්ලි නේද? ඔව්. හැබැයි ඉතින් මෙහෙමනේ. එයා ලයන් කිං නෙමෙයි. එයා නොලෙජ් කිං කෙනෙක්. knowledge is the new game. ඔව්. මේ අපි යමුද එහෙනම් අද මොනවාද අපේ කිං ගෙනත් තියෙන්නේ කියලා බලන්න. හරි. එහෙනම් අපි යමු අපේ තරුණ මල්ලි අද මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා බලන්න. Good afternoon, amazing friends. So Tarun is back with King, but in big sentence it's called knowledge is the new game. So today I'm going to make a lava lamp. The ingredients are baking soda, coconut oil, vinegar, a jar, a bowl, blue color food coloring, but you can use a different color, a spoon, 2 spoons, a syringe, a lamp. You can use this as a lamp, but you can ask your mother or father to buy you one. Okay, let's go!
ඉතින් පුංචි යාළුවනේ කලින් සතියේ කිව්ව නදිලා ඇවිල්ලා බල්බ් එකක් ගැන. ඉතින් අද මං ඇවිල්ලා කියන්න ඔයගොල්ලත් එක්ක ෆ්ලෑග්ස් 5ක් ගැන. ඒ පළවෙනි ෆ්ලෑග් එක තමයි අපේ ලංකාවේ ෆ්ලෑග් එක the Sri Lankan flag. මේ තමයි අපේ ශ්‍රී ලංකන් ෆ්ලෑග් එක. ඒ ශ්‍රී ලංකන් ෆ්ලෑග් එකේ තියෙනවා කලර්ස් 4ක්. ඒ කලර්ස් තමයි මරුන්, yellow, orange, green. yellow කලර් එක කියන්නේ බුද්දිසම් ගැන. green එක කියන්නේ මුස්ලිම්ස්ලා ගැන. orange එක කියන්නේ හින්දුස්ලා ගැන. maroon කලර් එකෙන් කියන්නේ සිංහලීස්ලාගේ කලර් එක. අපේ ෆ්ලෑග් එකේ ඉන්න සිංහයාගෙන් කියන්නේ අපිව ශ්‍රී ලංකන්ස්ලා. ඉතින් සෙකන්ඩ් ෆ්ලෑග් එක ජර්මනි ෆ්ලෑග් එක. ජර්මනි වලට කියන්නේ ඩොයිස්ලන්ඩ් කියලා. ඩොයිස්ලන්ඩ් ෆ්ලෑග් එකේ තියෙනවා කලර්ස් 3ක්. ඒ කලර්ස් තුන තමයි black, red and yellow. තර්ඩ් ෆ්ලෑග් එක ෆ්‍රාන්ස් වල ෆ්ලෑග් එක. ඒකට කියන්නේ ට්‍රයිකලර් ෆ්ලෑග් එක කියලා. ඒත් කලර්ස් 3ක් තියෙනවා. ඒකේ කලර්ස් තමයි blue, white and red. ෆ්ලෑග් එකේ මීනින් එක තමයි king ගෙයි people ගෙයි එකමුතුකම. blue එකෙන් උයි red එකෙන් උයි කියන්නේ ෆ්‍රාන්ස් එකේ people ලා ගැන. එතකොට white එකෙන් කියන්නේ ඒකේ king ගැන. fourth එක Indian flag එක. Indian flag එකේ තියෙනවා කලර්ස් 3ක්. කලර්ස් තමයි orange, white, green. ඒ වගේ මේක මැද්දේ තියෙනවා ධම්ම චක්‍රයක්. fifth and the last flag එක Ireland flag එක. මේ තියෙන්නේ Ireland flag එක. ඒකේ තියෙනවා කලර්ස් 3ක්. Indian flag එක වගේමයි කලර්ස් උත්සේම. හැබැයි පොඩි වෙනසක් තියෙනවා මේකේ. ඒක යන්නේ upwards, අනිත් එක යන්නේ sideways. ඉතින් අද මම කියලා දුන්න flags 5ක් ගැන. ඉතින් අපි බලන්න යමු ලාබා ලැම්ප් එකේ තත්ත්වය. එනිසා පුංචි යාළුවනේ අද මම ලාබා ලැම්පයක් හැදුවා. ඒ වගේම මේ සිරින්ජ් එකත් මේ ඔයගොල්ලෝ තනියෙන් යූස් කරන්න එපා. ඇඩල්ට් ලගෙන් හරි මේ යූස් කළා ගන්න. මං උත් පොඩ්ඩක් හෙල්ප් ගත්තා KVT ගෙන්. මං කොකනට් ඔයිල් එකටත් මේ පොඩි උදව්වක් ගත්තා. එනිසා අද මම මේ King in long sentence knowledge is the new game ඒක එන්ඩ් කරනවා. හැබැයි ඊළඟ සතියේත් එන්නම් මාරි එක්ස්පෙරිමන්ට් එකක් අරන් එන්නම්. bye. ටීනු දැන් මේ වෙනස් වෙලා තියෙන වෙලාවේ ඔන්න අපි දැන් මේ හදන්නේ වෙනස්ම දෙයක් කරන්න. ඒක හොඳයි. හැබැයි ඒ වෙනස් දෙයක් කරන්න අපි දෙන්න නෙවෙයි. ඔව් දැන් එහෙමනේ හැමදාම වෙනස් දෙයක් කළොත් අපි දෙන්න. අපි දෙන්න. හරිද? මේක කරන්නේ අපි දෙන්න නෙමෙයි. මේක කරන්නේ පේම පුංචි යාළුව. ඔව් ඉතින් දැන් මේ වෙනස අපි කියන්නේ මොකද්ද කියලා. ඔව් අපි ගිහලා බලමු මොකද්ද මේ වෙනස කියලා. ප්‍රථමයෙන් පිළිගන්න ලබනවා මේ අවස්ථාවට ගෞරවයෙන් පැමිණි අපිට දැනුම් බෙදලා දෙන්න ඔවුන්ගේ අත්දැකීම් දක්ෂතාවයන් අපි අතර බෙදලා දෙන්න අපිට ඒ දැනුම ලබා දෙන්න මේ අවස්ථාවට සම්මිනි සඳ ටීවී ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම පිළිගන්න ලබනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මේ දේශන මාලාව සිදු කිරීමට නියමිත සිතාරි ගුණසේකර කතිකාචාර්යතුමිය එතුමිය පිළිගන්න ලබනවා. ඒ වගේම රාජකීය විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ ගරු සංගම්බාර ආචාර්යනී සමිතා පොතුපිටිය මහත්මියව ඒ වගේම
නර්මදා ගුරුමෑණියන්ව සියලු දෙනාම පිළිගන්න ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සපැමිණි ඔබ සියලු දෙනාම 9 ශ්‍රේණියේ ඒ වගේම අපිත් එක්ක ඉන්න 11 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ ඔයගොල්ලෝ හැමෝම පිළිගන්න ලබනවා. මේ වැඩසටහනේදී ඕගොල්ලන්ට යම් දෙයක් ලැබෙවි. ඕගොල්ලන්ගේ ජීවිතේට කම්පියරින්ම විතරක් නෙමෙයි සමහර වෙලාවට අනාගතයේදී සභාවක් ඉස්සරහා කතා කරන්න උනත් ඕගොල්ලන්ට අවශ්‍ය දැනුම මූලික දැනුම මේ අවස්ථාවෙන් ලැබෙවි. ඒ වගේම මේකෙදි මේට සම්බන්ධ වෙන සියලු දෙනාටම සහතික පත්‍රයක් පිරිනැමෙනවා. ඒ වගේම සියලුම අවස්ථාවන් ඔයගොල්ලෝ ලැබෙනවා රාජකීය විද්‍යාලයේ අනාගතයේ මාධ්‍ය ඒකකයේ කටයුතු කරද්දී. ඉතින් තවදුරටත් කාලය මිඩංගු නොකර අපි යොමු වෙමු සිතාරි ගුණසේකර කතිකාචාර්යතුමගේ දේශනය වෙත. අයිබෝන් හැමෝටම චුටි පුතාලා ටිකක් ඉන්නේ. මං හිතුවා සමහරලාට ලොකු කට්ටිය ඉඳිත් දන්නෙත් නැහැ කියලා මෙතනට ආවට පස්සේ චුටි පුතාලා ටිකක් ඉන්නේ. ඉතින් හරි සතුටුයි. ඔයගලන්ට මේ වයසේදී අපිට යම්කිසි දැනුමක් ලබා දෙන්න පුළුවන් වීම ගැන. හරි? එතකොට ඔයගලන්ට පාත් එක හදා ගන්න පුළුවන්. එතකොට අද අපි මොනවද කරන්න යන්නේ? දැන් මීඩියා සයිඩ් එකට අදාළ දේවල් තමයි පුතේ අද අපි කතා කරන්න යන්නේ. එතකොට මම චුටි ස්ලයිඩ්ස් එහෙම කරද්දි සමහරට ඔයගොල්ලෝ දකින්න ඇති. right ස්ලයිඩ්ස් පාවිච්චි කරද්දී ඔයගොල්ලෝ දකින්න ඇති සමහරට මම මොනවද කරන්න යන්නේ කියලා නේද? මම කතා කරන්න යන්නේ අද නීල් සර් ඉන්නවා. සර් කතා කරයි ඇනිමේෂන්ස් පැත්ත. එතකොට මම අද කතා කරන්න යන්නේ ග්‍රැෆික් ඩිසයිනින් පැත්ත. දැන්ට කරන අය ඉන්නවනම් චුට්ටක් අත උස්සමු ග්‍රැෆික් ඩිසයිනින්. right good. හොඳයි. හොඳයි ඕකේ. මොනවද ග්‍රැෆික් ඩිසයිනින් වල කරන්නේ පුතේ ඔයගොල්ලෝ? ෆොටෝෂොප්ද ඉලස්ට්‍රේටර්ද මොනවද software කරන්නේ? ෆොටෝෂොප් කරනවා. ෆොටෝෂොප් කරන්නේ මොනවා කරන්නද අපි ෆොටෝෂොප් පාවිච්චි කරන්නේ? ඉලස්ට්‍රේෂන්ස් කරන්නද? ග්‍රැෆික් වල මොන පැත්තද? ෆොටෝ එඩිටින්. very good. ෆොටෝ එඩිටින් සයිඩ් එක තමයි අපි ෆොටෝෂොප් software එක හරහා කරන්නේ. ඒතකොට ඉලස්ට්‍රේෂන්ස් කරනවා නම් අපි අඳින දෙයක් ඒ වගේ ස්කෙච් එකක් ඉලස්ට්‍රේටර් software එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේවා මොන කම්පැනි එකකින්ද මේවා launch කරන්නේ? Adobe. very good. හොඳයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ අප්ඩේට් වෙනවා නේද? හොඳයි. එතකොට පුතේ දැන් ඔයගොල්ලෝ මීඩියා සයිඩ් එකට කරනවා. එතකොට අපි ඉලස්ට්‍රේටර් ෆොටෝෂොප් ඊට පස්සේ අපි ගත්තොත් ඉන්ඩිසයිනින් අහලා තියෙනවද? මොනවද ඒකෙන් කරන්නේ? right what do you call that? layout designing. හරි layout designing වලට අපි පාවිච්චි කරනවා InDesigning කියන software එක. එතකොට මේ ඔක්කොම අපි කතා කරන්නේ Adobe කියන කම්පැනි එකෙන් launch කරන්නේ. මේ වගේ තව softwares තියෙනවා. අපිට free පාවිච්චි කරන්න පුළුවන් softwares තියෙනවා. මොනවාද softwares? GIMP. තව ඒවත් බලන්න ඕනේ. හොඳද? දැන් අපි දැනගන්න ඕනේ අපි pay කරලා කරන්න පුළුවන් softwares වගේම අපිට free පාවිච්චි කරන්න පුළුවන් softwares ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ media පැත්තේ ඉන්නේ. එතකොට media කරන කට්ටිය graphic පැත්ත අනිවාර්යෙන් දැනගන්න ඕනේද නැද්ද? මම video editing නම් කරන්නේ graphic පැත්ත දැනගන්න ඕනේද නැද්ද? ඕනේ. ඇයි title එකක් හදන්න ඕන නම් logo එකක් හදන්න ඕන නේද? ඒ වගේ ඒවා කරද්දී අපි graphic පැත්ත දැනගන්න ඕනේ. 3D පැත්ත කරනවා නම් 3D animation කරන්න හිතාගෙන ඉන්නවා නම් ඕනේද graphics? ඕනේ. ගොඩක් ඕනේ පුතේ. හරිද? ඉතින් දැන් සමහරලාට කියනවනේ ඉස්සර චිත්‍ර ඇඳහම අයියෝ එකෙන් earn කරන්න පුළුවන්ද? ඔයගලන්ට profession එකක් තියනවද මේ පැත්තෙන් කියලා ගොඩක් වෙලාවට දැන් අපේ වයසේ අපි අලුතෙන් ඉගෙන ගන්නකොට ගොඩක් වෙලාවට ඇහුවේ graphics කරන්නේ ඇයි? වැඩක්ද ඒවා? photo editing වැඩක්ද? photography වැඩක්ද කියන එක ඉස්සර ඇහුවා. හැබැයි වැඩක් තියනවද පුතේ දැන්? ඔයගොල්ලෝ දැන් මේක කරන්න ඔයගොල්ලෝ පාත් එකක් තෝරගන්න හේතුවක් තියෙන්න ඕනේ. එතකොට මේකෙන් ඔයගලන්ට earn කරන්න පුළුවන් ද ප්‍රොෆෙෂන් එකක් තියනවාද මේ පැත්තේ? මොකද කියන්නේ? නෑ අයිඩියා එකක් නෑ වෙන සබ්ජෙක්ට් එකක් නැති නිසා තෝරගත්ත එහෙමද? පුතේ එහෙමද? මොකද කියන්නේ? ටීචර් හොඳයි ලකුණු දෙනවා වැඩිපුර ඒකින්ද තෝරගත්තා. ටීචර් සැර නැහැ. ඒ හින්දාද? sorry no idea. ඒ කියන්නේ නිකම්ම ආවා එහෙමද? කාටවත් අයිඩියා එකක් නැද්ද? මේවයි පුතේ දැන් ඔයගොල්ලෝ ග්‍රැෆික්ස් කරද්දී ඔයගලන්ට මේකේ ඉස්සරහට පාත් එකක් තියනවද කියලා බලන්න ඕනේ. හැම එකක් අපි කරද්දීම පාත් එකක් තියනවද කියලා බලන්න ඕනේ. ෆොටෝග්‍රැෆි කරොත් ඔයගොල්ලෝ පාත් එකක් තියනවද අද කාලේ?
ලංකාවේ ඉන්න ෆේමස් ෆොටෝග්‍රැෆර්ස්ලා දෙන්නේ තුන් දෙනෙක් කියමු බලන්න එහෙනම්. ෆොටෝග්‍රැෆි ගත්තාම ෆොටෝග්‍රැෆි වල එක එක ලෙවල්ස් තියෙනවා නේද? මොනවාද ලෙවල්ස්? මොනවාද අපි එක එක ෆොටෝග්‍රැෆර්ස්ලා අපි ටයිටල්ස් දෙනවානේ. කොයි වගේ කට්ටියද? nature photography තව landscaping sorry wedding photography wildlife photography තව macro photography very good මේ පැත්තෙන් සද්ද ඇහෙනවා මන්දි මේගොල්ලෝ චූටි අය නේද ඔයගොල්ලෝ අයියලා නේද නැද්ද එකම ලෙවල් එකේ right හරි එතකොට ඔයගොල්ලෝ ගත්තොත් එහෙම අද කාලේ හොඳ ෆොටෝග්‍රැෆර්ස්ලා ලංකාවේ ඉන්න ක්‍රියේටිව් හොඳ කියලා කියනවා අපි ක්‍රියේටිව් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඕනේ අද සර්ච් කරලා බලන්න ලංකාවේ ඉන්න ක්‍රියේටිව් ෆොටෝග්‍රැෆර්ස්ලා කවුද කියලා. හරි. ඔයාලා කවුරු හරි ගායකයෙක්ගේ සින්දුවක් අහපුවාම ඒ ගායකයාගේ රූපය දකින්න නැතුව මේ අර ගායකයාගේ සින්දුවක් කියන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනව නේද? එහෙම තියෙනවනේ. අපිට කොහොමද මේ හැකියාව ලැබෙන්නේ? අන්න හරි. එයාගේ හඬින් තමයි අපිට මොකද? අන්න හරි. හඬ ඇති වෙනස් බව හරියට හරි. ඒක හොඳ උත්තරයක්. හඬ ඇති වෙනස් භාවයෙන් තමයි අපිට ඒක ග්‍රහණය වෙන්නේ. හඬ ඇති වෙනස් භාවය කියන එක ඉපදෙන්නේ කොහොමද? ශබ්දයේ හසුරුවන ආකාරයෙන්. හොඳයි. හොඳ උත්තරයක්. තව ආවේනික හඬ. හොඳයි. තව ඒ හඬ උපදින ස්ථානය අනුව අපි එක එක පුද්ගලයා කතා කරන හඬ එකිනෙකාට වෙනස් වෙනවා. දැන් මම දන්නවා මගේ හඬ කොතනින්ද එන්නේ කියලා. හරි? ඒක ගත්තාම හැම මිනිස්සෙට්ටම තමයි දැන් ඔයගොල්ලන්ට සමහර වෙලාවට මේක ගොඩාක් කල් ප්‍රැක්ටිස් කරලා අධ්‍යයනය කරාට පස්සේ තමයි තේරෙන්නේ මගේ හඬ කොතනින්ද එන්නේ කියලා. හරි? මේක සරලවම කියලා දෙන්නම්. පළවෙනි කාරණේ මිනිස්සෙක්ට හඬක් ඉපදෙන්න පුළුවන් බඩ සහ පපුව ආශ්‍රිතව මේ ආසන්නෙන් හඬක් ඉපදෙන්න පුළුවන්. මම හැවුවේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් කියන්නේ කියලා. සාමාන්‍යයෙන් ජෝතිපාල මහත්තයාගේ හඬ එන්නේ මේ බඩ සහ පපුව මේ හරියෙන් තමයි එන්නේ. රත්තරන් පෙම්පුරානේ සිතුවම්මකා මේ හරියෙන් තමයි එන්නේ ජෝතිපාල මහත්තයාගේ හඬ. බඩ සහ පපුව. තව හඬවල් එන්න පුළුවන් කොහෙන්ද? උගුරෙන් පිටිවලට යන්. බඩ පපුව මේ ආශ්‍රිතව හඬක් උපදින්න පුළුවන් මිනිස්සෙට. සාමාන්‍ය ජෝතිපාල මහත්තයාගේ ඔයාලා සින්දුව අහනවා නම් මේ හරියෙන් තමයි මේ වොයිස් එකනේ ජෝතිපාල මහත්තයාගේ. ඊළඟට මිනිස්සෙට හඬවල් එන්න පුළුවන් කොහෙන්ද? උගුරෙන් එන්න පුළුවන් හඬවල්. උගුරෙන් සින්දු කියන කට්ටිය අහලා තියෙනවද ලංකාවේ? අන්න හරි. බොහොම හොඳයි. රොක් ස්ටයිල් එකේ සින්දු කියන කට්ටිය. කවුද මතක් වෙන්නේ? ඔය චිත්‍රාල් සෝම් පහලෙම විල්පත්තුවේ. කොහෙන්ද වොයිස් එක එන්නේ? උගුරෙන් එන්නේ වොයිස් එක. උගුරෙන් එන්නේ වොයිස් එක. ඊට පස්සේ ආය කොහෙන්ද එන්නේ වොයිස් එක? බඩ සහ පපුව මේ ආශ්‍රිතව හරියටම කිව්වොත් දරුවනේ බඩ සහ පපුව මේ හරියෙන් තමයි මේ ඒ වොයිස් එක එන්නේ. ජෝතිපාල මහත්තයාගේ හඬ එහෙම එන්නේ මේ හරියෙන්. එක හඬ වර්ගයක්. අරක කෙලිම සොරාලේ තියෙන සොර තන්ත්‍ර කම්පණය වෙලා උගුරෙන් එනවා ඒ හඬ. ඊළඟට කොහෙන්ද තව හඬ උත්පාදනය කරන්න පුළුවන්? නහයෙන් උත්පාදනය කරන්න පුළුවන්. නහයෙන් සින්දු කියන කට්ටිය කවුද ඉන්නේ? ගෑනු කට්ටිය. ඔව් ගෑනු කට්ටියත් නහය ගෑනු කට්ටිය පුතේ මේ නහයට වඩා මේ උඩින් තල් මිහින් සින්දු කියන්නේ. හරි ලස්සන නාසික්‍ය හඬවල් තියෙනවා ලංකාවේ. ওই සනුකගේ හඬ එහෙම ගොඩක් සංසාරේ සිහිනේ මේ හරින් එන වොයිස් එකක් තියෙන නාසික්‍ය වොයිස් එකක්. ඊළඟට දැන් ස්ථාන මං කිව්වද? බඩෙන් සහ පපුවෙන් මේ ආශ්‍රිතව තනකින් එන්න පුළුවන්. ඊට පස්සේ උගුරෙන් එන්න පුළුවන්. ඊට පස්සේ නහයෙන් එන්න පුළුවන්. ඊට පස්සේ මේ තල්ලෙන් මේ හරියෙන් ඉස්මුදුනෙන් වගේ හඬක් එන්න පුළුවන්. ගෑන් ළමයි අඬක් දිහා මෙන්න ඒ වොයිස් එක මට ඒ වොයිස් එක මේ අනුකරණය කරන්න පොඩ්ඩක් අමාරුයි. මේ හරින් තමයි මේ වොයිස් එක එන්නේ. ඒ විදිහට හැම පුද්ගලයාටම හඬ ඉපදෙන තැනක් තියෙනවා. ගොඩක් දේවල් ග්‍රැෆික් ඩිසයිනින් කම්පියරින් ඒ වගේ දේවල් වල ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සමහරක් විට මෙතෙන්ට එද්දී ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැතුව තමයි අද එන්නේ නැත්තේ. 121 සඳ ටීවී එකට මේ වගේ අපිත් එක්ක ජොයින් වෙලා අපි ඉස්කෝලේ ඉන්න ළමයින්ට මේ වගේ ඔපචුනිටි එකක් අපිට දුන්නට thank you sir. right ඉතින් අපි කිව්වා වගේම මේ 121 සඳ TV YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook එකෙත් ඉන්නවා නම් ඒකත් follow කරන්න. ඒ වගේම Merc Live official page එකත් subscribe කරන්න. ඉතින් thank you හැමෝම ආවට. ඉතින් හොඳ අපුඩියක් දීලා අපි අද දවසේ වැඩ අපි මේ විදිහට නිමා කරනවා. thank you.
මේ දිසිනියක්කේ දැන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ එන්ජොයිමන්ට් එකටනේ. ඔව්. හැබැයි ඔද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේද? නැත්තම් හැබැයි මෙහෙමයි. ඔක තව පොඩි දෙයක් මම එකතු කරන්න. පොඩි දෙයක්. හැබැයි තුඹට මතක තියාගන්න දේවල් වැඩිනේ. අයියෝ ටීනු. බලන්නද මම දැන් මම නිතර නෙමෙයි මේ ප්‍රෝග්‍රෑම් එක යන පොඩි දේ වුණත් අපිට සමහරවිට ගොඩාක් වටිනවා. එහෙමනේ රචනාවක් එහෙම ලියන්න ඕන වුණත් සමහරවිට ඒක ගොඩාක් වටිනවා. ඔව්නේ අපිට තොරතුරු ගොඩක් වටිනවනේ. හැබැයි ඉතින් අපිට විසඳුමක් තියෙනවනේ. අපි ඔය පොතේ ලියාගත්තත් අපිට මතක තියාගන්න පුළුවන් නේ. ඒකනේ. හා එහෙනම් අකි කියන්නකෝ. මේකයි හරිද? ඔයා දන්නවද සාමාන්‍යයෙන් ඇත්තෙකුට ඇතිනියෙකුට දල තියෙනවනේ. ඔව්. හරිද? ඒ වගේ ආසියාවේ දිගම දල තියෙන ඇතින් හිටියේ කෙන්යාවේ. කෙන්යාවේ? මම ඒක ඔයාට වෙනම දවසක මැප් එකක් අරගෙන කෙන්යාව තියෙන තැන පෙන්නලා කියලා දෙන්න. හරි. ඒක දැන් දැනටම මතක තියාගන්න කෙන්යාව. කෙන්යාව, හරි. ඉතින් ඒ කෙන්යාවේ සවෝ කියන සත්වෝද්‍යානෙ හිටියලු තමයිලු හිටියේ ඉතින් මේ ඇතිනේ. හරිද? දුක කියන්නේ මේ ඇතින් ලංකදී මැරිලානේ. අනේ ඇයි? මේ මම ඉතින් සමහර වෙලාවට සමහර මැරෙනවා මොනහරි ලෙඩකට. හැබැයි මේ ඇතින් මැරෙන්න තියෙන වයසට. ඒතර වයස කීයද? වයස කියන්නේ වයස අවුරුදු 60ත් 65ත් අතරලු. ඔයා දන්නවද ඔය මිනිස්සු එහෙම ඒ ඇතින්ට ගොඩාක් ආසයිනේ ඉතින් දිගෝ දාලා තියෙනනේ කියලා තියෙන්නේ සව උද්‍යානයේ රැජින කියලා. එහෙමද? දැන් අක්කා ඔය කිව්ව අපිට නිවුස් එකක් නේ. ඔව්. අද අපිට තව නිවුස් තියනවානේ බලන්න. ඔව් එහෙනම් අපි ගිහිල්ලා බලමු අද අපිට තව තියෙන නිවුස් මොනවාද කියලා. අයිබෝවන් හෙට දිනන ඔබට ලෝම අතමුලක්සේ ගෙනෙන 121 ළමා පුවත් සමගින් මම බිම්සරද සිල්වා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ලෝ විශාලතම මත්ස්‍යයාගේ වාර්තාව අලුත් වෙයි. ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට ලීනියන් පදක්කමෙන් පිදුම් ලබයි. මොරටු මහරන් සංග්‍රාමයේ සීමිත පන්දුවාර ජය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට. දැන් පුවත් සවිස්තරාත්මකව. ලෝ විශාලතම මත්ස්‍යයාගේ වාර්තාව අලුත් කරමින් පෘතුගාලයට අයත් අසෝරස් දූපත් සමූහය ආසන්නයෙන් යෝධ සන්ෆිෂ් මත්ස්‍යයෙකු පසුගියදා සොයාගත්තා. රාත්තල් 6000ක් නැතහොත් ටොන් 3ක් බරැති මෙම මත්ස්‍යයා සැලකෙන්නේ ලෝ මෙතෙක් වාර්තා වී ඇති බරම අස්ථි සහිත මත්ස්‍යයා ලෙසයි. ස්වභාව විද්‍යාව පිළිබඳ ලබා දෙන නොබෙල් ත්‍යාගය ලෙසින් හැඳින්වෙන ලීනියන් පදක්කමෙන් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නේ රොහන් පෙතියගොඩ මහතා. ඒ ශ්‍රී ලංකාවේ වනජීවී ශේත්‍රයේ පුනරුදයක් ඇති කිරීමට ආචාර්ය රොහන් පෙතියාගොඩ මහතා දැක් වූ දායකත්වයාගේ මිනුයි. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති රන් සංග්‍රාමය සීමිත පන්දුවාර තරගෙන් තියුණු ජයක් ලබා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වුණා. මීළඟට එක්වන්න සොබා සිරි විශේෂාංගයත් සමගින්. අතීතයේ ඉඳලම ශ්‍රී ලංකාව ඇතුළේ විවිධාකාර වූ ප්‍රදේශයන් වල ගෘහාශ්‍රිත කර්මාන්තයන් රැසක් සිදු වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වීදුරු පබළු නිෂ්පාදනය කරපු පබළු ගම ගැන තමයි මේ සොයා බැලීම. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාවට අසලින් පිහිටා තියෙන මේ පබළු ගම පබළු කර්මාන්තයට බෙහෙවින්ම ප්‍රසිද්ධ වුණා. පබළු ගමේ නිෂ්පාදනය කරපු මේ වීදුරු පබළු එදා වෙනත් රටවල් වලට පවා අපනයනය කරා කියලා තමයි පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙන්නේ.
අනුරාධපුරය පොළොන්නරුව වගේ යුගයන්වල ජීවත් වුණු කාන්තාවන් පැළඳි ආභරණ පිළිබඳ අලුත් සාක්ෂි රැසක් සොයාගන්න මේ පබළු ගමේ සාක්ෂිය ඉතාමත් වැදගත් බව තමයි එදා ඒ පුරාවිද්‍යාත්මක ගවේෂකයින් පෙන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම මේ පබළුගම ආශ්‍රිත ප්‍රදේශයේ විශාල උදුන් 15ක් තිබෙන බවට තමයි ගම්වාසීන්ගේ අදහස වෙන්නේ. නමුත් පුරාවිද්‍යාඥයෝ කළ තිබෙන කැණීම් වලට අනුව ඔවුන්ට තාමත් සොයාගන්න ලැබිලා තියෙන්නේ මේ ආකාරයේ විශාල උදුන් දෙකක් පමණයි. ඒ වගේම ඒ වන විටත් පුරාවිද්‍යාත්මක වස්තුන් විනාශ කරන පුද්ගලයන්ගේ විනාශයට ඒ උදුන් භාජනය වෙලා අවසන් වෙලා තිබුණා. ඔබේ පාසලේ ඔබේ ළමා සමාජයේ විශේෂ අවස්ථා පිළිබඳවත් අප සූදානම් රටට කියන්න. ඒවායේ පටිගත කළ දර්ශන ඇතනම් ඒවා ද අප වෙත එවන්න. මොනවද කරන්නේ? බලන්නකෝනේ. මට දැන් ෆෘට් සලාඩ් එකක් කන්න ආසයි. ඒ නිසා මේ යාළුවෙක් දුන්න රෙසිපි එකක් බලනවා. ඒ වුණාට මේකේ තියෙන පළතුරු විතරයි. කෝ බලන්න. අම්බ අන්නසි. ඔව් මනේ කොහොමද ලුණු සීනි නෑනේ. ඒකනේ. ඉතින් එහෙම කොහොමද අපි දැන් ෆෘට් සලාඩ් එකක් හදන්නේ? අපිට ෆෘට් සලාඩ් එකක් කන්නමත් ඕනේ නේ. මම අපි මොන හරි කල්පනා කරමු. පත් වුණා. මොකද්ද? සොකු වැඩක් තියෙනවා. ඔන්න කරන්න බලමු හොඳේ. අපි ෆෘට් සලාඩ් එකක් හදන්න කියලා ලිටල් ෂෙෆ්ට කියමු. එතකොට අපි දෙන්නටම කන්න පුළුවන් ෆෘට් සලාඩ්. ඔව්. එහෙනම් මේ ලිටල් ෂෙෆ් ඉතින් ඔන්න අද අපේ ලිටල් ෂෙෆ් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි දෙක එකතු වෙලා ඉන්නේ අපේ රනිති අක්කා. අයබෝවන් අක්කේ. අයිබෝන් නංගි. ඉතින් අක්කේ අක්කට කොහමද? මට හොඳයි. ආට කොහමද? ආත් ගොඩක් හොඳින් ඉන්නවා අක්කේ. ඉතින් දැන් අක්කා ගොඩක් දක්ෂයිනේ යන්න නේද? ගොඩක් කෑම හදනවානේ අක්කේ. ඉතින් මේ මුලින්ම අක්කීට ඇයි ආස හිතුනේ මේ වගේ කෑම හදන්න? නැත්තම් කවුරු හරි කියපු නිසාද හැදුවේ? මම කෑම හදන්නේ මං කන්න කැමතිද? ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඔව් ඉතින් මේ අපි හැමෝම කෑම කන්න ආසයිනේ නේ. රස කෑම කන්න ආසයි. ඉතින් ඒ වගේ කෑම හදන්න පුළුවන් කියන්නේ ඔන්න පුංචි යාළුවන්ටත් පුළුවන් තනියම තමන්ම ගෙදර හදලා තමන්ටම රසට කන්න. මේ එහෙනම් ඉතින් ඔන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ලිටල් ෂෙෆ් තමයි අපේ රනිති අක්කී. හරි. අපි කෑම එක හදන්න පටන් ගමුද? දැන් මුලින්ම කියන්නකො යාළුවන්ට මෙතන තියෙනවා ඩිෂස් තියෙනවා නේද? ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවානේ. එතකොට දැන් අක්කේ මොනවද හදන්න යන්නේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා? අද අපි හදන්න යන්නේ රසම රස ෆෘට් සලාඩ් එකක්. එතකොට අපි මේ ෆෘට් සලාඩ් එක හදන්න ඕනේ කරන දේවලුත් පෙන්නමු නේද? පෙන්නමු. හරි. මුලින්ම අපිට මෙතන තියෙනවා ගොඩක් ආස කෑමක්. මොනවද? ස්ප්‍රින්කල්ස්. හරි. එතකොට මෙතන තියෙන අපිට වියලි මිදි, මෙතන තියෙන අපිට කජු. ඊට මේ මොනවාද? අපිට තියෙන මෙතන තියෙන අපිට සීනි. දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ යාළුවන්ටත් දැන් ගෙදරදී මේවා හදන්න පුළුවන් නේද? ඔව්. හදන්න ඉක්මනින්ම ලේසියෙන් හදන්න පුළුවන්. එතකොට මේ මොනවාද? මෙතන තියෙන්නේ අපිට ලුණු. හරි. මේ තියෙන්නේ අපිට වැනිලා එක්ස්ට්‍රැක්ට්. ඔව්. හරි. අපි මෙතන තියෙන දෙලුම් තියෙනවා. ඊසේ ඇපල් ගෙඩියක්. ගස් ලැබු, අඹ, කැසෙල්, දෙහි ගෙඩියක්,
අන්නාසි. ඉතින් ඔන්න මේවා තියෙනවා නම් ඔයාලටත් පුළුවන් ගෙදරදී අපිත් එක්කම මේ ෆුඩ් සලාඩ් එක try කරලා බලන්න. හරි. අක්කේ එහෙනම් අපි හදන්න පටන් ගමු නේද? පටන් ගමුනේ. හරි. එහෙනම් ඔන්න මට ඉවසිල්ලක් නැහැ මේක හදනකම්. හොඳේ. අපි ඉක්මනට හදමු. හරි. අපි දැන් මුලින්ම අපි අපේ ගස් ලැබු ගෙඩිය කපා ගමු. මේකේ අපි ඇට ටික අයින් කර ගන්න ඕනේ. හරි. දැන් අපි අපේ ගස් ලැබු ගෙඩි කපා ගමු. Then I made ටික පාචනය දාගමු. මේ ඇතුලේ නේද අපිට? පොඩ්ඩක්. හරි. ඒ ටික ඇති වෙයි. හරි. අපි ඊට පස්සේ මොනවද දාන්නේ? අපි දැන් අපේ අන්නාස් ගෙඩිය කපා ගන්න ඕනේ. Sepi. Kenapa? දැන් අපි අඹ ගෙඩිය කපා ගමු. අඹ? අපි මුලින්ම ගස් ලැබු දැම්ම ඊට පස්සේ අන්නාසි දැම්ම. දැන් අපි අඹ දාන්න යන්නේ නේද? ඔව්. යාළුවනේ ඔන්න ගොඩක් ගුණ ඒ වගේම ගොඩාක් රස ෆුඩ් සලාඩ් එකක් තමයි අපි හදාගන්න යන්නේ. අඹ ටික කපාගෙන අපි අඹ ටිකක් දැම්මා. ඊට පස්සේ අපි බනානාස් දාන්න ඕනේ. අක්කේ දැන් අපි පළතුරු කපද්දී දැන් අක්කි කපන හැඩයටම කපන්න ඕනද ෆුඩ් සලාඩ් එක හදන්න? ඔයගොල්ලෝ කැමති විදිහට කපා ගන්න පුළුවන්. මම සමහරට ඔයගොල්ලෝ කැමති විදිහට චූටිට කන්න නැත්නම් ලොකු කෑලි කන්න. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට කපා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ පළතුරු. මම ටිකක් කැමති ලොකුවට කපා ගන්නවා නම් ඉතින් මම ඒ විදිහට තමයි කරන්නේ.
දැන් අපි අක්කේ බනනස් කපල ඉවරයි නේද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි අපේ දෙලුම් එක දාගන්නවා. හරි ඊළඟට අපි දෙහි ගෙඩියක් කපා ගන්නවා නේද? දැම්මා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් අපි ඔක්කොම දාගෙන තියෙන්නේ මේකට. අපි ඔක්කොම ටික ෆුඩ්ස් ටික දාගෙන තියෙන්නේ. දැන් අපි මේක මික්ස් කරන්න ඕනේ නේද අක්කේ? ඔව්. ඒකට දැන් අක්ක ගොඩක් හදලානේ. ඒකට අපිට මේක මික්ස් කරොත් හැලෙන්නේ. ඔව් ඒක තමයි. එහෙනම් අපි ලොකු බෝල් එකකට දාගමු. දාගමු. හරි දැන් අපි ලොකු බෝල් එකට මාරු කරගත්තා. ඉතින් ඔන්න දැන් තමයි රස කරන්න යන්නේ අපි සැලඩ් එක නේද අක්කි? ඔව්. හරි මේ දැන් ඔම් කියන්න බමයි කටට කෙලත් වෙනවානේ. හරි. අපිට ඉතින් මොකද කරන්නේ? දාගෙන අපිට ඉතින් මේ මික්ස් කරගෙන ඊපස් අපි අනිත් ටෝන්ට් එක ටික. කරබෑකි. දැන් අක්කා මික්ස් කරන ගමන් මට කියන්නකෝ දැන් අපි රසටම හදන කෑම මොකක්ද ගෙදරට කෑම හදනවනේ. රසටම හදන්නේ ඇත්තටම කිව්වොත් ඉන්දියන් කෑමක් තමයි පනීර්. ඒ කියන්නේ අක්කි ඉන්දියන් කෑමක් තමයි ඔන්න රසටම හදන්නේ නේ. අපිටත් ඕනේ හොඳේ. හා දෙන්න. ඉතලෙම හදන්න බෑ අපිටත් ඕනේ. හරි. හරි දැන් මික්ස් කරලා ඉවරයි නේ. ඔව්. ඊට පස්සේ මික්ස් කරලා අපි මොනවද මුලින්ම දාන්නේ? අපි මුලින්ම ලුණු ටික දාගමු. ස්පූන් එකක් ගන්න. ලුණු චුට්ටක්. පස්සේ ඉතින් සීන් ටික දාගන්නවා. සීනි දාලා දැන් වැනිලා ටිකක් දාගන්නවා. දැන් අපි කජු ටිකයි මුද්දපටිය දාගමු. එතකොට අක්කේ අපිට දැන් මේක ලස්සන කරන්න මේව විතරම දාගන්න පුළුවන්. නෑ ඕනි එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මීටර ඔයගොල්ලෝ කැමති නම් වෙන දාන්න නැතුව ඉන්න පුළුවන්. නැත්තම් ඔයගොල්ලෝ කැමති දේ දාගන්න පුළුවන්. අත ෆෘට් සලාඩ් එකට යම් ෆෘට්ස් වෙන විතරක් වෙන්න ඕනෙත් නෑ. ඔයගොල්ලෝ කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අක්කේ දැන් මේ අක්කිට මේ වගේ කෑම හදන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද? අම්මා නම් කැමති මම ඕන දෙයක් හදනවට. අම්මටත් ලේසි. අම්මා කැමති මම හදනවට. තාත්තා ඇත්තටම කන්න කැමති. ඉතින් තාත්තාත් මට සහයෝගය දෙනවා. ඉතින් මට උදව් කරන්නේ කියන්නේ අපේ ආච්චි තමයි ගොඩක්ම opinionated. ඉතින් ආච්චි තමයි උදව් කරන්නේ ඔක්කොම බඩු ටික හොයාගෙන ඊට පස්සේ ඒ මොනවද දාන්න ඕන කියලා හිතා හොයාගෙන ආච්චි තමයි. අයිස්ක්‍රීම් පස්සේ අපි ප්‍රින්කල්ස් දාගන්න ඕනේ දැක්කේ. හරියක් දැන් මේක මේ හදලා ඉවරයි නේද? ඔව්. වව් ගොඩක් ලස්සනට තියෙනවා. මම මේක චුට්ටක් කන්න. චුට්ටක්යි කන්න යන්නේ ඔක්කොම කන්නකෝ. ඔක්කොම මඩද? ඕවනේ. එහෙනම් අපි රස බලමු. කොහොමද? ගොඩක් රසයි. ඉතින් ඔන්න පුංචි යාළුවනේ ඔයාලටත් පුළුවන් රසම රස ෆෘට් සලාඩ් එකක් ගෙදරදිම හදලා ගොඩක් රසට කන්න. ඒ ගොඩක් ලස්සනයි ඒ වගේම රසයි. මම දන්නවා ඔයාලා අනිවාර්යයෙන්ම කැමති ඇතිනේ ෆෘට් සලාඩ් කන්න. ඉතින් දැන් අද අපි රසම රස කෑම එකක් ගෙනාවනේ.
ඒ වගේ ඊළඟ සතියේ අපි රසම රස ලස්සන කෑම එකක් ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඔන්න අදට අපි ලිටල් චක්ක සමුගන්නවා. ඔය එන්නේ මම නැතු ෆෘට් සලාඩ් කාලා තරහයිම. ඇයි තරහ? ඉතින් මට දුන්න නැහනේ. දෙවාට ඕනේ නැහැ. මාත් ආසයි ෆෘට් සලාඩ් කන්න. එහෙනම් ඉතින් ගෙදර ගිහින් හද. කමන්න දැන් ඕක ටික අපි දෙන්න රන්ඩ. මෙහාන මේ දැන් ඔයා ඔය ගිහිලා ඉන්න අතරේ ඔයා ෆෘට් සලාඩ් කන අතරේ මම දෙයක් කල්පනා කරා ඔයත් එක්ක කතා කරා. මොකද්ද? දැන් ඔයා දන්නවනේ ස්පෝර්ට්ස් හරි මෙහෙම කියන. ඔයා කරන ස්පෝර්ට්ස් මොනවද? මම ජිම්නාස්ටික් කරනවා. තව ඉතින් කරන්න ආසයි. එතකොට ඔයා? මම කරාටි කරනවා. ගන්න එපා. හරිද කරාටි කරනවා, හොකි කරනවා, හැන්ඩ්බෝල් කරනවා. මෙහෙමනේ දැන් මම ඔයාගෙන් අහන්න යන්නේ ස්පෝර්ට්ස් සම්බන්ධ ප්‍රශ්න. මොකද්ද? මෙහෙම හැම ක්‍රීඩාවකටම ඔළුව වෙහසන්න ඕනේ අපි. ඔව්. මේකේ ඔළුව වෙහසන්නත් ඕනි. ඒ කියන්නේ ඔළුව වෙහසන ක්‍රීඩාවලින් එක මෙහාට ක්‍රීඩාවක්. ඔයා දන්නවද මොකද්ද කියලා? ඒ මොකද්ද? දාම්, කැරම් තව ගොඩක් තියෙනවනේ. එහෙම එකක් කියලා කියන්න බෑ. හැබැයි දැන් ඔයා කියපු දෙකට ඒක අයිති වෙන්නේ මතක් ගන්න ඒකින්ද. සමහර පුංචි යාළුවෝ දන්නේ නැති. ඔය අතරේ අයියා නේ මේක තියෙනවනේ කියලා පුංචි යාළුවෝ කියන ඇති. සමහර විට පුංචි යාළුවෝ ඔයා වගේ දන්නේ නැති. හරි දැන් අක්ක කියන්නේ න ะ. මං කියන්නේ. හයි. දැන් අද ඇවිල්ලා ඉන්න වැඩ්ඩා මම මේ කියන ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහිල්ලා කියන රටවල් වලට ගිහිල්ලා තරග වලින් දිනපු ලොකු වැඩේ. මේ එහෙම යනවනේ. පොඩ්ඩක් ඉන්න. දැන් ඔයා යන්න එපා. දැන් ඔයා තනින් ගිහලා ෆෘට් සලාඩ්ත් කාලා ආවනේ. මම යනවා ඒකින්. අන්නේ පුංචි යාළුවෝ බලනවා ඇති කවුද දැන් මේ මාත් එක්ක එකතු වෙලා චෙස් ගේම් එක ප්ලේ කරන යාළුවෝ කියලා. එහෙම නේද? ඉතින් අද අපිත් එක්ක තරුවක් ඉන්නවා ස්ටාර් කැප් ප්‍රෝග්‍රෑම් එකේ. මේ තරුවා දැන් ගොඩාක් තරග වලින් දිනලා තියෙන යාළුවෙක්. හරිද? හැබැයි මේ යාළුවා දිනලා තියෙන්නේ ලේසි පහසු දෙයකින් නන් නෙමෙයි. චෙස් අදිතේ ඔයගොල්ලන් හිතනවා ඇති නේද? දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ චෙස් වලින් දිනපු යාළුවෙක් කියලා. ඔව් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ චෙස් වලින් දිනපු යාළුවෙක්. ඉතින් අපි බලමු මේ යාළුවා ගැන තොරතුරු අහලා. ඉතින් ඔයාගේ නම මොකද්ද? මගේ නම දෙහන්ස සන්දනායක. එතකොට ඔයා කී වසරේද ඉගෙන ගන්නේ? මම ඉගෙන ගන්නේ 10 වසරේ. එහෙනම් අක්කා කෙනෙක්. ඉතින් අක්කේ ඔයාගේ තව විස්තර කියන්නකෝ. ඒ කියන්නේ ඔයාගේ ඉස්කෝලේ ඒ වගේ විස්තර. මම ඉගෙන ගන්නේ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ. එතකොට දැන් පුංචි යාළුවෝ ගොඩාක් ආසාවෙන් ඉන්නවා ඇති. දැන් මේ අක්කා දිනලා තියෙන ගොඩක් තරග චෙස් ක්‍රීඩාව වෙන්නේ. ඉතින් මේක ගැන අහන්න. ඉතින් අපි අහමු මේ අක්කාගේ චෙස් ක්‍රීඩාව ගැන. ඉතින් අක්කේ දැන් ඔයා චෙස් වලින් ගොඩාක් තරග දිනපු කෙනෙක් නේ. එතකොට අක්කා මුලින්ම චෙස් ගහන්න චෙස් ප්ලේ කරන්න පටන් ගත්තේ කී වෙනි අවුරුද්දේද? මම පටන් ගත්තේ ග්‍රේඩ් 1 වල. ඔයාගේ දැන් ඔයා එක වසරේදී පටන් ගත්තාම ඔයා මොනවාද තරග වලට ගියාද එක වසරේදීම? ඔව්. එතකොට දැන් මේ වෙනකොට ඔයා නිකන් අනුමාන කළොත් තරග කීයට විතර සහභාගී වෙලා තියෙනවද? ඒක නැද්ද එහෙම? හරි. එතකොට අක්කා දැන් රට ගියා නේද ලංකදී චෙස් වලින්? ඔව්. මොන රටද ගියේ? මාල්දීව්ස්. මාලදීව. ඔව්. එතකොට කවදද ගියේ අක්කා? ඒ කියන්නේ මේ ලංකදීද? ඔව් මේ අවුරුද්දේ ජූනි මාසේ.
එතකොට එහෙ ගිහිල්ලා ඉතින් කියන්නකෝ එහෙ ගිහපු ට්‍රිප් එක ගැන එහෙම. ඔයා කාත් එක්කද ගියේ? ගිහිල්ලා ඔයාලට තරම් කරද්දි බය හිතුණාද? ඒව එහෙම. මම ගියේ අම්මත් එක්ක තව ලංකාවේ ප්ලේස්ලා ගොඩක් ගියා. ඉතින් මගේ ෆස්ට් ටුවර් එක නිසා මම ගොඩක් බය වුණා. හොඳ ප්ලේස්ලා හිටියා. අනික මම ප්ලේ කරේ අන්ඩර් 18 වල. මට වඩා අවුරුදු 3ක් වැඩිමල්ලාත් එක්ක තමයි ඉතින් ප්ලේ කරේ. එයාලත් එක්ක ප්ලේ කරලා ගොඩක් ලොකු අත්දැකීමක් ගත්තා. එතකොට එතන ප්ලේස් එකක් තියනවාද? මම 10 වෙනියා. පුංචි යාළුවනේ දැන් මේ අක්කා ලොකු වැඩක් නේද? ඉතින් අපි අක්කගෙන් අහමු තව මොනවාද මේ අක්කා චෙස් වලට අමතරව තව මොනවාද කරන්න කියලා. ඉතින් අක්කා චෙස් වලට අමතරව මොනවද තව කරන්නේ? මම ඉස්කෝලේ ගයිඩින් කරනවා. තව ෆොටෝග්‍රැෆි ක්ලබ්, ඉන්ටරැක්ට් ක්ලබ්, ග්ලෝබල් විෂන් ක්ලබ් ඒ ක්ලබ්ස් වල ඉන්නවා. එතකොට අපි ගර්ල් ගයිඩින් ගැන කතා කරලා තියෙනවා. ගර්ල් ගයිඩින් කියන්නේ චෙස් වගේම ලොකු දෙයක් නේ. කියන්නේ ගර්ල් ගයිඩ් කෙනෙක් කියන්නේ ලංකාවේ ලොකු තැනක්. ඉතින් අපි ඒකත් ගැන මතක් කරනවා. කියන්නේ අක්කා මොන රේන්ජ් එකේද ඉන්නේ? එතකොට මේ දවස්වල වැඩත් කරගෙන යනවද? ඒව එහෙම. ඔව් දැන් මේ දවස්වල ෆස්ට් ක්ලාස් ටෙස්ට් කරගෙන යන්නේ. ගර්ල් ගයිඩ් කෙනෙක් ගර්ල් ගයිඩ් කෙනෙක් එතකොට. ඔව්. හරි. එතකොට අක්කා දැන් අපි කියමු දැන් ඊට අමතරව මොන හරි කරන්න තියෙන පාසලෙන් පිට මොන හරි කරනවද? ඒ කියන්නේ වයලින් මොන හරි ඒ වගේ මොන හරි ඒවා කරනවද? මම ගිටාර් ප්ලේ කරනවා. ඒකෙත් එක්සෑම්ස් එහෙම කරලා තියෙනවද? ඔව් ಭಾರತ ප්‍රථම එක්සෑම් එක කරලා තියෙනවා. ඉන්දියන් එක්සෑම්ස්. එතකොට ඒ වලදීම බය හිතුනේ නැද්ද අක්කට? බය හිතුණා. ෆස්ට් ටයිම් තමයි එහෙම කරේ. එතකොට දැන් අක්කට කොහොමද අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන සපෝට් එක? මේ කියන්නේ දැන් මේ වගේ දැන් රටකට ගිහිල්ලා චෙස් ප්ලේ කරන චෙස් කියන අමාරු ක්‍රීඩාවක් නේ. එතකොට මේවට එහෙම යද්දී අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන සපෝට් එක මොකද? පුංචි යාළුවෝ දන්න අපිට කිසිම දෙයක් කරන්න බෑ අපේ අම්මගෙනුයි තාත්තගෙනුයි සපෝට් එකක් නැතුව. ඉතින් අපි ඒකත් මතක් කරමු. අම්මයි තාත්තාට කොහොමද සපෝට් දෙන්නේ? අම්මයි තාත්තයි මට ගොඩක් ලොකු සපෝට් එකක් දෙනවා. මාව දැන් ටූර්නමන්ට්ස් වලට අරන් යන්න ඒවා කරන්න ඔක්කොම කරලා දෙනවා. එතකොට අපි අක්කගේ පවුල ගැන මතක් කරමු. ඉතින් පවුලේ කවුරු ඉන්නේ අක්කත් එක්ක? මායි අක්කයි. ඔයාට අක්ක කෙනෙකුත් ඉන්නවා. අපි අක්ක ගැනත් මතක් කරමුද? ඒ කියන්නේ අක්කත් වඩා උදව් කරන ඇතිල නේද ඔයාට? ඔව්. අක්කා නිමන්සා සන්දනායක. එයා විශාක විද්‍යාලයේ ඉගෙන ගන්නේ. ඊළඟ අවුරුද්දේ A level කරනවා. එතකොට අපි මතක් කරමුද දැන් මෙච්චරක් ලොකු තැනකට එනකම් අක්කට මේ චෙස් ක්‍රීඩාවේ නුගන්නපු ගුරුවරයාව අපි මතක් කරමුද? ඔව්. මට චෙස් මුලින්ම පටන් ගන්න ඒ කියන්නේ ඉත්තෝ අදින්න කියලා දුන්නේ මාලන් සර්. දැනට මගේ පෞද්ගලික පුහුණුකරු තමයි රජේන්ද්‍ර කළුගම්පිටිය සර්. එතකොට පාසලේ පුහුණුකරු තමයි තේජාන් රත්නායක සර්. ඒ සර්ලා තමයි මට මේ තැනට එන්න ගොඩක් සපෝට් එක දුන්නේ. එතකොට අපි මතක් කරමුද පාසලෙන් ලැබෙන සපෝට් එක කොහොමද? මොකද මමත් සෙන්ට් පෝල්ස් මමත් පෝලියන් කෙනෙක්. එතකොට අපි මතක් කරමුද පාසලෙන් ලැබෙන සපෝට් එක කොහොමද කියන්නේ? දැන් අම්මගේ තාත්තගෙන් පස්සේ තමන්ට ගන්න ගුරුවරයාට පස්සේ පාසලෙන් සපෝට් එකක් හම්බ වෙනවානේ. අපි ඒකත් මතක් කරමුද අක්කේ? ඔව් අනිවාර්යෙන් පාසලෙන් ගොඩක් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා අපිට මේ වගේ තැන් වලට එන්න. එතකොට යාළුවගෙන් කොහොමද? යාළුවෝ කියනවාද ඉතින් ඔයාට මේ good luck කියනවාද? යාළුවගෙන් කොහොමද ලැබෙන සපෝට් එක? දැන් මෙහෙමනේ. දැන් ওই තරග වලට එහෙම ගියාම සමහර විට අක්කට ඉස්කෝලේ සමහර දවස් වලට ඉස්කෝලේ යන්නත් බැරි වෙනවා. එතකොට නෝට්ස් දීලා එහෙම යාළුවෝ උදව් කරනවද? ඔව් යාළුවෝ ගොඩක් එහෙම උදව් කරනවා. තරගයකට යන්න කලින් පෝස්ටර් ෂෙයා කරලා විශ් කරනවා. ඒ ඔක්කොම උදව් කරනවා. එතකොට අපි මතක් කරමු දැන් යාළුවන්ට පේනවා ඇති මුල ඉඳන්ම මෙතන පිටිපස්සේ ට්‍රෝෆිස් ගොඩාක් තියෙනවා. ඉතින් යාළුවන්ට විශ්වාස ගන්න පුළුවන්ද? මේ සේරම මේ අක්කා දිනපුවා. ඉතින් අපි මේකෙන් ටිකක් ගැන මතක් කරමුද? ඒ කියන්නේ දැන් සමහර ඒවා වෙන්න පුළුවන් ප්‍රයිවට් වලින්. නැත්නම් සමහර ඒවා ඉන්ටර්නැෂනල්. අපි ඒවා මතක් කරමුද අක්කේ? ඉන්ටර්නැෂනල් වලින් ගිහින් දිනපු ඒවා 3ක් තියෙනවා. 3ෙම චැම්පියන්. අනිත් ඔක්කොම ප්‍රයිවට්. අනිත් ඔක්කොම ප්‍රයිවට්. තව එලකියුෂන් කප්ස් වගේ එකකුත් තියෙනවා. අපි ඒකත් ගැන මතක් කරමුද? ඒ කියන්නේ මොකෙන්ද ඒකට හම්බුනේ? ඒවා ගැන එහෙම. එලකියුෂන් වල IMSD එකේ මියුසික් ස්පීච් ඩ්‍රාමා කම්පිටිෂන්ස් තියෙනවා. ඒ වලින් තමයි හම්බුනේ. ඔව්. ඉතින් පුංචි යාළුවනේ පේනවනේ ලොකු වැඩ කරන වැඩක්. ඉතින් හැබැයි ගොඩක් වැඩ නිහඬයි. එහෙම නේද පුංචි යාළුවනේ? මේ අක්කා වගේ නිහඬ වැඩ තමයි ඒ කියන්නේ ලෝකේ නිහඬ වැඩත් ඉන්න පුංචි යාළුවනේ. ඉතින් මේ අක්කට අපි සුබපතමු අනාගතේ යා තව ජොයින් වෙන්න ඉන්නවා නම් මොන හරි ගේම්ස් වලට ඒ වගේ ඒවට ඉතින් අක්කේ අපි සුබපතනවා. ඉතින් ආගේ සේරම වැඩ කරගන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි පුංචි යාළුවන්ට බයි කියමුද? බයි.
ස්නෝ කැප් එකට දාන් හිටපු බෑන්ඩ් එක. එහෙමනේ. ඒකේ ඒ වෙලාව වලට බෑන්ඩ් එකක් ආවත් ලස්සනයි කියලා හිතුණා. ඉතින් දැම්මා. දැන් ඕනේ නැහනේ. ඇයි දැන් ඕනේ නැත්තේ? මෙහෙමනේ ඒ වෙලාවෙ ඉතින් දාන්න ඕන කියලා හිතුණා. ඒතර මම ලස්සනයි කියලා හිතුණා. නැඩත් ඉතින් ඒක නතරට මම ලස්සනයිනේ. ලස්සනයි. මේ දැන් ඉතින් පුංචි යාළුවන්ට කියන්න ගොඩාක් දේවල් තියෙනවානේ. ඔව්. මම පටන් ගන්නද? ඔයා භාගයයි මම භාගයයි. හරි. ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලගේ ඉස්කෝල හරහා ලස්සන ඩාන්සින් වලින්, එතකොට මියුසික් වලින්. ඒ වගේම ඔයගොල්ලන්ගේ ක්‍රියේෂන්ස් උත් අපිට වන්න පුළුවන්. පහළ තියෙන WhatsApp නම්බර් එකට ඔයගොල්ලන් ක්‍රියේෂන්ස් දාන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලා අනිවාර්යෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Facebook page එක like කරන්නත් follow කරන්නත් ඔන්න ඔයගොල්ලෝ අමතක කරන්න එපා. එහෙනම් මේ අනාගත ලෝකයේ දිනන පුංචි හපනුන්ටම වෙන්වනු අපේ කාලේ ටෙලිවිෂන් වේදිකාව පුංචි හපන්නු.